වඩා ආයිබෝය. ඕන් එහෙනම් අපි පොරොන්දුනා වගේම යාත්‍රා කරන්න හදන්නේ මීපිලිමානේ ඉඳලා තොටුපළ කන්දට. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ඔයත් ගොඩ වෙන්න මේ යාත්‍රාවට. මේ ජීවන ගමනේ සෞන්දර්ය චාරිකාව යාත්‍රා. මේ සීතල නුවරඑළියේ හැම බිම්මඟලක්ම ලස්සනයි. ඒ නිසා අපි මීපිලිමානේ ඉඳලා ගමනාන්තයට යනකම් මග දෙපස අසිරියත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඔන්න අපි අපේ ගමන පිටත් වුණා. යන මග දෙපස ඇත්තේ හිතා ගන්නවත් බැරි තරම් අලංකාර දර්ශන. මෙවර අපේ ගමන් සගය වුණේ ෆ්‍රී රෝද රථයක්. මේ ගැහෙන සීතලේ ෆ්‍රී රෝදරියක් ඇතුළේ ඉඳන් ඉදිරියට ඇදෙන අපිට පොළොව තලයේ සිප ගනිමින් පතිත වන හිරු කිරණ ගතට මෙන්ම නෙතට ඇති කරන්නේ අමුතුම ආස්වාදයක්. ඔබ මේ දකින්නේ කන්දේල ජලාශය. සාමාන්‍යයෙන් අපි දන්න පරිදි ජලාශයක් ඉදි කරන්නේ තවත් ජලාධාරයක් හරස් කරලා වේලක් බැඳලා. උදාහරණයක් විදිහට මහවැලිගඟ හරස් කරලා වික්ටෝරියා ඩෑම් එක බැඳලා වික්ටෝරියා ජලාශය හදුවා වගේ. නමුත් කන්දේල ජලාශයේ තියෙන විශේෂත්වය තමයි මේකේ එහෙම තවත් ජලාධාරයක් නැහැ. මේ තියෙන්නේ උල්පත් ජලය හා වැසි ජලය. ග්‍රෙගරියාවේ වගේම අපිට මේ කන්දේල ජලාශයේ බෝටු සවාරියක් යන්න පුළුවන්. හැබැයි අපිට මේදි මෝටර් බෝට් උනන්නේ නැහැ. මොකද නුවරඑළිය නගරයට ජලය සපයන්නේ මේ ප්‍රභවයෙන්නේ. ඒ නිසා මෙතනදි තියෙන්නේ අතින් පැදගෙන යන බෝට්ටු තමයි. අනිත් විශේෂ කාරණාව වෙන්නේ මේ වැව හදලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ. ඒ කතා කොහොම වුණත් අවට ඇති වනගමුවත් සමග තියෙන පරිසරය මේ දුවන ජීවිතේ මනස සුවපත් කරගන්න කෙනෙක් නම් යාපු තැන. ඔයත් ලෝකාන්තයට හරි රෝඩ් තැන්නට හරි යනවනම් මෙතන විනාඩියකට නැවතිලා යන්න. මතක සටහනක් රැගෙන යන්නත් අමතක කරන්න එපා. ඕන්න එහෙනම් නෙළු බලන්න අපි ගමනේ යා. අපි මේ පහු කරගෙන යන්නේ අඹේවැල දුම්රිය ස්ථානය. බුදු අම්මෝ ලස්සන. ඇස් අදා ගන්නත් බෑ. අර ලොරි වල අරන් යන්නේ මොනවද කියලා දන්නවද? ඒ අඹේවැල ගොවිපලේ ඉන්න ගවයන්ට කන්න දෙන්න අරන් යන ආනයනය කරන ලද තනකොළ. ඒ කියන්නේ අඹේවැල ගොවිපලේ තියෙන තනකොළ ප්‍රමාණය ඉන්න සත්තු ප්‍රමාණයට ප්‍රමාණවත් මදි. මේ තියෙන්නේ අඹේවැල ගොවිපලේ සුළං බලාගාරය. ගොවිපලට අවශ්‍ය විදුලිය ජනනය කරන්නේ මේ සුළං බලාගාරය මගින්. මේ අඹේවැල ගොවිපලේ පිවිසුම් දොරටුව.
අපි තීරයේ මේ මෙවැනි දසුන් කොහොම කැප්ච කරලා ඉවර කරන්න දුවන්ද මට නම් නිකන් පිස්සු වගේ. ඔබ මේ දකින්නට වඩා මේ සුන්දරත්වය ගොඩාක් වැඩි මිත්‍රයා. අපේ මේ විඩාබර ජීවිතේ නිවා ගන්න මේ දකින දර්ශන නම් කියාපෝසුවක්. අපි රස කර කර කන හයිලන්ඩ් නිෂ්පාදන හැදෙන්නේ මෙන්න මෙතන. මේ ලස්සන පරිසරයේ අසිරිය නිදහසේ විඳින කුරුළු රංචුවක් අපේ කැමරා කාචයට අහු වුණේ මෙන්න මෙහි. ලස්සන ලයිට් දමන්න එදත් පට්ටිපොලේ ඉඳලා නුවරඑළියට යන බස් රථය තමයි මේ. හෝටන් තැන්නට ඔයාලා පොදු ප්‍රවාහන සේවයෙන් එනවා නම් බස් එකකින් හරි කෝච්චියේ හරි පාවිච්චි කරලා පට්ටිපොලට නිකන් එන්න පුළුවන්. අපි ආව පට්ටිපොල නගරයට පාතරාසය ගත්තන් උදේ කෑම ගන්න. පට්ටිපොල කියන්නේ හෝටන් තැන්නට කලින් හම් වෙන අවසාන නගරය. ඔයාලා කන්න මොන හරි ගන්න යනවනම් මෙතනින් තමයි අරගෙන යන්න ඕන. මෙතනින් එහා ඕගොල්ලන්ට කඩ නෑ. අපි මේ පසු කරන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1891ක උසින් පිහිටා තියෙන මෙම දුම්රිය ස්ථානය ලංකාවේ සුන්දරම දුම්රිය ස්ථානයක්. මේ ඔබ දකින්නේ මීන ශාකයක්. මීන ශාක කියන්නේ ඩයිනසර් යුගයේ සිට පැවතගෙන එන පුරාණ ශාක වර්ගයක්. මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රදේශයේ තෙතමනය පවත්වාගෙන යාමට මේ ශාක බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඔන්න අපි පට්ටිපොල පිවිසුමට ළඟා වුණා. හෝටන් තැන්නට පිවිසෙන්න නම් මෙතනින් අවසර පත්‍රයක් ලබා ගන්න ඕනේ. ප්‍රවේශපත්‍රයත් ලබාගෙන අපි දැන් මේ යන්න හදන්නේ තොටුපොළ කන්දට. මොකද්ද මේ තොටුපොළ කන්ද කියන්නේ? සරලවම කියනවා නම් ලංකාවේ තුන්වෙනියට උසම කන්ද තමයි මේක. මුහුදු මට්ටමේ සිට මීටර් 2357ක්. එහෙම නැත්නම් අඩි 7733ක උසින් තමයි කන්ද පිහිටලා තියෙන්නේ. නෙළු වසන්තයත් එක්ක මේ දවස්වල කාගෙත් කටේ තියෙන තොටුපොළ මම්පෙත දිගේ කිලෝමීටර් 2ක් පමණ ඉහළට ගියාම මේ කන්දේ මුදුනටම යන්න පුළුවන්. තොටුපොළ මම්පෙත අද මේ නමින් හැඳින්නුවට ඉස්සර හඳුන්වලා තියෙන්නේ රාවණා මම්පෙත කියලා. තොටුපොළ කියන නම නිකම්ම වැටිලා නෑ. ඒකට හේතු වෙලා තියෙන්නේ රාවණා සීතාව රැගෙන එනකොට දඬුමුණර යානේ පළමුව ගොඩබස්සලා තියෙන්නේ තොටුපොළ කන්දේ කියන මතයට. අදටත් ඇතමුන් විශ්වාස කරනවා දඬුමුණර යානේ මේ තොටුපොළ කන්දේ සංගවලා තියෙනවා කියලා. මේ නෙළුමල් කුමාරියෝ පාට පාටින් පාර දෙපැත්තේ හැඩ වෙලා ඉන්නේ එයාලව බලන්න එන සංචාරකයන්ට ආයුබෝවන් කියන්න වගේ.
අපි දැන් මේ වීඩියෝ එක ගේනකොට ඔයාලා නෙළු බලලා ඇවිල්ලත් ඇති. හැබැයි ඔයාලගේ ජීවිතේට නෙළු ගැන එකතු කරගන්න ලස්සන තොරතුරු ගොන්නක් අප සතුයි. ඒවා බෙදාගන්න සබස්ක්‍රයිබ් කරලා ගොඩ වෙන්න මේ චාරිකාවට. අපි දැන් මේ පියන ගන්නේ නෙළු මලේ පාරාදීසය වන තොටුපළ කන්දටයි. මේ පේනව නේද? කුටිය ගැවසෙන ස්ථානයක් මේක. හැබැයි මේ කාලේ එයාලා ටිකක් වනේ ඇතුළට ගිහිල්ලා ඉන්නේ. මොකද මිනිසුන්ගේ සංචරණය වැඩි නිසා. මේ ප්‍රදේශෙත් තනිව සංචරණය කිරීම නම් තරමක් අවදානයි. නෙළු කියන්නේ ඉහළ කඳුකර වනාන්තරවල සඟවා වැඩෙන පඳුරු ආකාරයේ යටිරෝපණ ශාක පවුලක්. ලංකාවේ නෙළු විශේෂ 31ක් පමණ ඇති අතර ඉන් විශේෂ 26ක්ම ලංකාවට ආවේනික ඒවා වෙනවා. ඒ අතරින් දෙයියන්ගේ මල්ලු වෙන කියන හෝටන් තැන්නට ආවේනික විශේෂ 8ක්ම තියෙනවා. හෝටන් තැන්න පුරාවට අපිට නෙළු දැක ගන්න පුළුවන් ස්ථාන කීපයක් තියෙනවා. පට්ටිපොළ පිවිසුම, කිරිගල් පොත්ත කන්ද හා අපි දැන් ඉන්න තොටුපළ කන්ද. විශේෂයෙන් පට්ටිපොළ පිවිසුමේදී ස්ට්‍රොබිලැන්තිස් කැල්සිමා, වුල්චෙරිමා, විස්කෝසා හා සෙක්සිනා දැකිය හැකි වෙයි. ඒ මොනවාද? ඒ තමයි නෙළු මල් විශේෂ. මේවා ගැන හරියට දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සාමාන්‍යයෙන් වසර 12ක ජීවන චක්‍රයක් හිමු නෙළු ශාක එකවර සියලුම මල් පිපීම සිදු කරනවා. මෙම එකවර මල් පිපීම විශේෂ නමකින් හඳුන්වනවා. ඒක සමූහ නෙළු මල් පිපීම එහෙම නැත්නම් සම මුහුර්තය ලෙස හඳුන්වනවා. මෙන්න මෙහෙම ලස්සනට පිපෙන නෙළු මල් පරිසරය ලස්සන කරලා පර වෙන්නේ නෙළු ශාකයේ ජීවන චක්‍රයත් අවසන් කරනවා. මේ තියෙන්නේ කළු නෙළු නැත්තම් ස්ට්‍රොබිලැන්තස් සෙක්සිනස්. සෙක්සිනස් කියන්නේ වසර 6ක ජීවන චක්‍රයක් කියන එක. ඒ කියන්නේ මේ ශාකවල අවුරුදු 6කට සැරයක් මල් පිපෙනවා. මේ දවස්වල මීමැස්සන්ට නම් රජ මගුල් මේ පේනවනේ. අපි අහලා තියෙන විදිහට නෙළු මලේ තියෙන මල් පැණි අතිශයින්ම රසවත් එකක්ලු. ඔබ මේ දකින්නේ කහපාට නෙළු මල් විශේෂයක්. මේක ස්ට්‍රොබිලැන්තිස් කැල්සිනා ලෙස හඳුන්වනවා. මේ වසර 12කට වරක් මල් පිපෙන ගහක්. අන්තර්ජාල මූලාශ්‍ර වලට අනුව නිල්, ලැවැන්ඩර්, දම් වර්ණයන්ගෙන් මේ ගහ දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීටර 1ක් 2ක් පමණ උසක් කැල්සිනා ශාකයක් වර්ධනය වෙනවා. ස්ට්‍රොබිලැන්තිස් පුල් කිරිම රතු පාට නෙළු විශේෂයක් වන මෙය ස්ට්‍රොබිලැන්තිස් පුල් කිරිම ලෙස හඳුන්වනවා. මෙය වසර 4ක් හෝ 12ක ජීවන චක්‍රයක් දරන ශාකයක් වෙනවා. පල් කිරිම හරි පුල් කිරිම හරි කියලා කියන්නේ ලතින් භාෂාවෙන් beautiful ලස්සන කියන එක. පුල් කිරිමා වුණාම ඒකේ තේරුම the most beautiful කියන එක. ඒ කියන්නේ ගොඩක් ලස්සනයි කියන එක.
සෑම මලක්ම නාලාකාර සීනු හැඩයක් ඇති අතර පෙති 5කින් යුක්ත වෙනවා. දම්, රෝස, රතු, වයලට් වැනි වර්ණයන්ගෙන් අපිට මේ මල් දැක ගන්න පුළුවන් වෙනවා. ඔබ දකින දම්, සුදු හා ලානිල් පැහැයෙන් දිස්වන මල් ස්ට්‍රොබිලැන්තිස් විස්කෝසා ගණයට අයත් වෙනවා. මේක මීටර 1-2 අතර උසට වැඩෙන පඳුරු ශාකයක්. මෙහි කඳ හා කොළ ඇලෙන සුළු දුෂ්‍රාවී ස්වභාවයක් ඇති නිසා ඒට විස්කෝසා යන නම යෙදිලා තියෙනවා. මේ අතුවග කෙළවර මල් පොකුරු වශයෙන් දැකිය හැකි වෙන අතර මේක බහු වාර්ෂික ශාකයක් ලෙස සැලකෙනවා. නෙළුමල් විශේෂ වසර 3න් 4න් හා 6න් ඒ වගේම 12න් මල් පිපෙනවා. හැබැයි වසර 12කට සැරයක් තමයි ඔක්කොම නෙළු එකවර පිපෙන්නේ. ඒකට තමයි මේ කාලෙට මහා නෙළු වසන්තය කියලා කියන්නේ. යාළුවනේ අපිට ශාක වර්ග 4ක් නම් පැහැදිලිව දැක ගන්න ලැබුණා. හැබැයි පරිසරවේදීන් කියන විදිහට ශාක වර්ග 6ක්ම දැක ගන්න පුළුවන් වෙන්න ඕන. මට පොඩි කරදරයක් වුණානේ. මම ලිස්සල වැටුණා. ඒක නිසා මට කන්ද උඩටම තරණය කරන්න චුට්ටක් අමාරුයි. ඒක නිසා අපිට ගමන මගින් නතර කරන්න සිද්ධ වුණා. මම හිතන්නේ අනිත් නෙළු විශේෂ දෙකම කන්ද මුදුනට වෙන්න තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ ආපු දවසක අනිත් නෙළුවාරයේදී කන්ද මුදුනටම ගිහිල්ලා ඒ මල් ගැන තොරතුරු හොයාගන්න. ඒ මල් වල අසිරියත් විඳින්න. මේ රූ පෙළහර ගැන ඔයාට මොකද හිතුනේ? ඒ ගැන යටින් පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ නෙළු වාරයේ ඔයාට නෙළු බලන්න එන්න බැරි වුණා නම් කනගාටු වෙන්නත් එපා. ඊළඟ නෙළු වාරේ එන්නේ 2037 දී. අන්න එදාට ඇවිත් ඔයත් මේ නෙළු මලේ සුවඳ විඳින්න. නෙළු මල් පාරාදීසයට සමුදුන්ව අපි ඊළඟට යාත්‍රා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝර්න් තැන්න. දන්න විදිහට නම් ඒත් තව ගොඩක් නෙළු තියෙනවලු. ඒ නෙළු බලන්නයි හෝර්න් තැන්නේ අසිරිය විඳ ගන්නයි අපිත් එක්ක ඒ යාත්‍රාවට ගොඩ වෙන්න channel එක මතක ඇතුව subscribe කරලා අනිවාර්යෙන් bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ ඕන් අපි ගියා.